ඉතින් කොහොමද සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට බොහොමත්ම ආදරෙන්. ඉතින් මේ අවුරුද්දට කොණ්ඩ කැවුම් හදන රෙසිපි එකක් තමයි ඉතින් අරගෙන ආවේ. ඉතින් ඔයාලට කොණ්ඩ කැවුම් හදන රෙසිපි එකක් මම කලිනුත් දාලා තියෙනවා. ඉතින් ඒක හාල් පිටි ප්‍රමාණය වැඩිපුර අරගෙන තමයි ඒක හදලා තියෙන්නේ. ඒකේ විස්තරේ මම description එකේ දාන්නම්. ඉතින් ඒ link එක උනත් ඔයාලට ගිහින් බලන්න පුළුවන්. මේ හදන්නේ එකට එක අනුපාතෙන්. ඒ කියන්නේ හාල් පිටි ග්‍රෑම් 100යි නම් පාන් පිටි ග්‍රෑම් 100ක් අරගෙන හදන රෙසිපි එකක්. එහෙමනම් ඉතින් අපි යමු රෙසිපි එකට. මේ අරගෙන තියෙන තෙත හාල් පිටි වලින් ග්‍රෑම් 100ක් මේ බලන්න තෙත හාල් පිටි කියලා අතට ගත්තාම තෙත හාල් පිටි අපිට ගුලි කරගන්නට පුළුවන්. ඉතින් ග්‍රෑම් 100ක් තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට සුපර් මාකට් වලින් තෙත හාල් පිටි ගන්න පුළුවන්. නැත්නම් කැකුළු හාල් පැය 12ක් විතර පෙඟෙන්නට දාලා වතුරෙන් පෙරලා අරගෙන රෙදි කැබැල්ලක හෝ හොඳ පත්තර පිටුවක දාලා පොඩ්ඩක් dry වුණාට පස්සේ පොඩ්ඩක් වේලු වුණාට පස්සේ මෝලට හරි blender ජායකින් ගිහලා හරි ඔයාට කොටලා ගන්නට පුළුවන්. ඉතින් මම මේ ගත්තු හාල් පිටි ටික මම හලලා තමයි අරගත්තේ. එක සැරයක් හලලා ගන්න එක ප්‍රමාණවත්. ඒකට පාන් පිටි වලුත් ග්‍රෑම් 100ක් එකතු කරලා ලුණුත් තැහැඳි භාගයක් විතර එකතු කරලා මාදුරු වලුත් තැහැඳි භාගයක් එකතු කරලා ඒකටම මම සීනි ටිකත් එකතු කරනවා. සීනි ග්‍රෑම් වලින් 150ක් අරගන්න. මේ සැනි 3ක් විතර වෙනම අරන් තියා ගන්නවා. ඊට පස්සේ වතුර ටික ටික දාලා මේක මික්ස් කර ගන්නවා. ඉතින් ආ පළවෙනි වතාවට නම් මගේ රෙසිපි එකක් වීඩියෝ එකක් බලන්නේ හොඳයි කියලා තේරෙනවා නම් subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු සැනින් බලන්නට පුළුවන්. වතුර එකවල එකතු කරන්නට එපා. ටික ටික එකතු කරගන්න. මොකද මේක සීනි දාලා තමයි මේක හදන්නේ. සීනි දාලා හදද්දී සීනි පැණි උණු කරලා දානකොට ටිකක් හයි වෙන්න බලනවා. ඒ නිසා තමයි සීනි එකවර මෙහෙම දාගන්නේ. බ්‍රවුන් සුගර් එහෙම නැත්නම් දුඹුරු සීනි දානවා නම් හොඳයි. ඉතින් මම මේක පෙඟෙන්නට තිබ්බා. පැය 6ක් විතර මේක පෙඟෙන්නට තියන්න ඕන. ඉතින් මේ පිටි මිශ්‍රණය හදනවා නම් ඔයා නිදා ගන්නට කලින් හදලා උදේම ඔයාට කැවුම් ටික හදා ගන්නට පුළුවන්. ඉතින් මමත් රෑ තමයි හදුවේ. රෑ හදලා උදේට තමයි මේ කැවුම් ටික හදන්න ගන්නේ. ඉතින් අපි සීනි මේස හැඳි 3ක් අයින් කරගත්තා. ඒ හැඳි 3 අරගෙන කැරමල් කරගන්නවා. මේ කැරමල් කරගන්න එකේ අරමුණ තමයි කැවුම් වලට ලස්සන පාටක් ගන්න. නැත්නම් අපි වතුර දානවා වෙනුවට ඔයාට මේ කැරමල් නොකර සීනි ටික ඔක්කොම දාලා වතුර වෙනුවට තේ කහට එකතු කරලත් අපිට ඒ පාට හැමම ගන්න පුළුවන්. මේ කැරමල් ටික නිවලා පැණියකට දා ගන්න ඕන හින්දා මේ සෑහි තුනට වතුරත් පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. මේ සෑහි දෙකක් විතර එකතු කරලා කැරමල් එක නිවුනට පස්සේ තමයි බැටයකට දා ගන්න ඕන. ඉතින් කැරමල් එක නිවෙද්දි හයි වෙන හින්දා තමයි අපි වතුර එකතු කරන්නේ. නැත්නම් වතුර එකතු කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේකේ මෙන්න මේ විදිහට එකතු වුනහම මෙන්න මේ වගේ ලස්සන පැහැයක් එනවා. මේ වගේ ගලා හැලෙන බැට එකක් හදා ගන්නට වට අමාරු නම් තව පොඩ්ඩක් වතුර චුට්ටක් එකතු කරලා try කරලා බලන්න. එතකොට මේ වගේ පදමකට බැට එක අරගන්න පුළුවන්. කැවුම් හදද්දි තෙල් එකතු කරද්දි ගොඩාක් තෙල් එකතු කරන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රමාණයකට තෙල් එකතු කරාම ප්‍රමාණවත්. ඉතින් මේ වගේ පොඩි තාච්චියක් ගන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ උලක් තියෙන එකක් ගන්නවා නම් හොඳයි. කැවුම් ටික දාගන්න. එතකොට පහසුවෙන් පොඩි ප්‍රමාණයක් වක් කරගන්න පුළුවන්. ඉතින් මම ඇස් මට්ටමට තමයි වක් කරගන්නේ. කෝප්ප වලින් ගන්නවා නම් කාලේ කෝප්ප අරගන්න. පිටි කාලක් ප්‍රමාණවත් මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයක කැවුමක් හදාගන්න. ඉතින් වක් කරද්දී එක දිගට වක් කරන්නේ ටිකක් වක් කරලා පොඩ්ඩක් පිපෙන්න දීලා ආපහු නවත්තලා තමයි වක් කරන්නේ. නවත්තලා කියන්නේ ගොඩි වෙලාවක් තියාගන්නේ චූටි වෙලාවක්. ඉතින් මම මේ විදිහට තමයි කැවුම් වක් කරේ. ඔයා වීඩියෝ එකේ බලන්න. ඊට පස්සේ වෙන්නේ එහෙම උඩට බෝලයක් වගේ පිපුණාම මම ඉරක්ටක් තමයි අරන් තින්නේ. ඉරක්ට ගහලා චුට්ටක් මෙන්න මේ විදිහට ලොකුවට කරකවන්න නැතුව කරකවලා උඩට ගන්න. උඩට ගනිද්දී පිටි ටික උඩට එනවා. කැවුම් එක පිපිලා උඩට එනකොටම වගේ ඔයා කැවුම් කූර ගහන්න. එතකොට තමයි අමු පිටි ටික උඩට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් තැඹුණාට පස්සේ ගැහුවාම පිටි ටික තැඹිලා හින්දා උඩට එන්නේ නැතුව යනවා. ඉතින් ටට්ටක් ගාලා උඩට පල්ලෙහාට කරන්න. මගේ අත නිසා කැවුම හදන එක පේන්නේ. වට ඊළඟ වීඩියෝ එකේ මම තව කැවුමක් හදනවා. ඒකේ ඔයා බලා ගන්නට පුළුවන්. ඊට පස්සේ කැවුම අනිත් පැත්ත දාන්නත් එපා. මෙන්න මේ වගේ ඇල කරලා තමයි කොණ්ඩේ පැත්ත හරියට පුච්ච ගන්න. මෙන්න එහෙම පොඩ්ඩක් තද කරාම පිටි ඇතුලේ තියෙනවා නම් තවත් උඩට එනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන මොනවාද පුහුලමක් වගේ කැවුමක් හදාගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයාට කාලේ කෝප්පෙන් ගත්තා නම් හරි ප්‍රමාණයේ එක දිගටම අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තෙල් හොඳට බේරලා හදාගන්න. ඉතින් මේ විදිහටම අපි තවත් කැවුමක් හදාගමු.
පිටි ටික එකතු කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් නතර කරලා ඊට පස්සේ වටේ පිපෙනකොට ආපහු මැදට පිටි එකතු කරන්න තව චුට්ටක් නතර කරලා ඉතින් ආපහු පිටි එකතු කරන්න ඔයාට පේනවා එතකොට තමයි මේ කැවුම් එක පිපිලා එන්නේ. මේව පිපිලා නැත්තම් පිටි ටික පෙඟිලා මදි. තව පොඩි වෙලාවක් තියලා පොඟොල අරගන්න. අරගත්තාම මෙන්න මේ විදිහට පිපිලා එනවා. ඉතින් දැන් ටක් ගාලා මේක උඩට තෙල් ගහන්න ඕන. තෙල් ගැහුවාම තමයි අර ලස්සන්ට රවුම වගේ එන්නේ. එතකොට රවුම වගේ ආවට පස්සේ තමයි අපි මෙන්න මේ වෙලාවේ තමයි අපේ කැවුම් කුර ගහන්නේ. ඊට පස්සේ කැවුම් කුර ගැහුවට පස්සේ කැවුම් කුර කරකවමින් තමයි උඩට පිටි ටික ගන්න එළියට. ඉතින් කැවුම ගොඩාක් කර ගන්න නැතුව මෙන්න මේ වගේ පැහැයට අරගන්න ගින්දරත් හරිම සැලකිලිමත්ව තබා ගන්න මීඩියම් හීට් එකක් ඒ කියන්නේ ඇවරේජ් හීට් එකක් සාමාන්‍ය ගින්දරක් තියාගන්න. ගොඩක් වැඩි කරන්න එපා. කැවුම කර වෙන්නට පුළුවන්. අඩුවෙන් දැම්මම ගොඩ වෙලාවක් කැවුම පුච්චන්නත් පුළුවන්. කැවුම් වල පිටි මිශ්‍රණය ගලාගෙන යනවා කියනවා. ඒ කියන්නේ කැවුම වටේ පිපෙන්නේ නැතුව එළියට යනවා. ගින්දර අඩු වුණාම ඒ හින්දා ගින්දර ගැනත් හරි සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයා පළවෙනි වතාවට හදනවා නම් කැවුම් එකක් දෙකක් අපතේයි. ඊට පස්සේ හරි පදමට ඇවිල්ලාට කැවුම් ටික හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන කැවුම් ටිකක් තමයි හදාගත්තේ. ඔයාටත් හදාගන්න පුළුවන් try කරන්න. එක වතාවක් බැරුණොත් දෙවතාවක් හරි හදලා try කරලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන කොණ්ඩේ තියෙන soft කැවුම් ටිකක් හදාගන්න පුළුවන්. ටිකක් වැඩිපුර පෙඟුනහම මේ කැවුම අනිවාර්යෙන් soft වෙනවා. සීනි දාද්දි අනිවාර්යෙන් පැණි උණු කරලා දාන්න එපා. උණු කරනවා නම් පොඩි වෙලාවක් උණු කරන්න. පැණි අවශ්‍ය නැහැ. සීනි ටික දිය කරගන්න තමයි අවශ්‍ය. ඉතින් එහෙම හදලා try කරලා බලන්න. ඊට අමතරව කිලෝ එකක් වගේ වට හදාගන්නට අවශ්‍ය නම් මේ දාපු ප්‍රමාණවල අවශ්‍ය විදියට වැඩි කරලා අරගන්න. ඉතින් ගිහිල්ලා ඉන්න සුබ දවසක්.